කනෙක්ටිවිටි කියන්නේ ඔයාගේ ලැප්ටොප් එකේ මොන පෝර්ට්ස්ද තියෙන්නේ කියලා. ලැප්ටොප් එක work from home කරන්න විතරක් කරන්න ගන්නේ නැහැ නේද? ඒකේ large files store කරලා එකම වෙලාවේ ඕපන් කරලා වැඩ කරන්න ගියොත් ලැප්ටොප් එක ස්ටක් වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඔයා දන්නවා සමහර ලැප්ටොප් මොඩල්ස් තියෙනවා ඒවයි RJ45 පෝට් එක. එහෙම නැත්නම් network port එකක් නෑ. ලැප්ටොප් එකක් තෝරගද්දී ඔයා කන්සිඩර් කරන්න ඕන ක්‍රිටිකල්ම පොයින්ට් 9ක් ගැන මම අද මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් mid range level එකේ CPUs වලට සාමාන්‍යයෙන් multitasking කියන එක හොඳට perform කරන්න පුළුවන්. ඔයාට comfortable operating system එකක් ලැප්ටොප් එකක් තෝරගන්න ප්‍රධානම දෙයක් තමයි ඔයාගේ ලැප්ටොප් එකේ connectivity එක. ඉතින් ඔයා work from home කරනවා නම් ඔයාගේ ලැප්ටොප් එක through internet connection issues ඇති වෙනවා කියන්නේම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන වැඩක්. battery life එක ටිකක් වැඩි වෙන තරමට ඔයාගේ task ටික කරගන්න පුළුවන්. overall ගත්තාම ඔයාට ඉතින් ඔයාට සිද්ධ වෙනවා 16GB වගේ memory එකට යන මොකද නැත්නම් ඔයාගේ computer එක lag වෙන්න පුළුවන් එකම අවස්ථාවේ large files එක open කරන් ඉන්න ගියමදී Core 5 වගේ එහෙම නැත්නම් Ryzen 5 වගේ CPUs example එකක් විදිහට ගන්න. 256GB SSD card එකක් මොකද එතකොට තමයි ඔයාට පුළුවන් smooth fast booting ඒ කියන්නේ ඔයාගේ computer එක ඉක්මනට on වෙන එක experience කරන්න ඔයාට සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් Core i7 Ryzen 7 වගේ options වලට යන්න. ඉතින් graphic design and video editing වගේ කරද්දී ඔයාට පුළුවන් IPS panels වලට යන්න. ඊළඟට ඔයා බලන්න ඕනේ ඔයාගේ laptop එක portable ද කියලා. ඇත්තටම ඉතින් laptop එකක් portable තමයි ඔයාට අරන් යන්න පුළුවන්. weight එක වැඩි laptops පොඩ්ඩක් අපහසුයි ඔයාට portably use කරන්න. work from home කියන concept එක IT industry එකේ වගේම අනිත් industries වලත් සෑහෙන පාවිච්චි වෙන concept එකක්. ඔයාට සරලව work from home කරන්න අවශ්‍ය වෙන්නේ laptop එකක් සහ internet connection එකක් විතරයි. ඉතින් මේ laptop එකක් work from home කරන්න තෝරගද්දී ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මොන වගේ laptop එකක්ද මම තෝරගන්න ඕන කියලා. ඉතින් මම මේ වීඩියෝෙන් කතා කරනවා work from home කරන්න වගේම ඔයා සාමාන්‍යයෙන් laptop එකක් තෝරගද්දී ඒක work from home කරන්න වෙන්න පුළුවන් ඒක ඔයාගේ studies වලට වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ day to day පාවිච්චි කරන්න පුළුවන් මේ overall හැම වැඩකටම ඔයා laptop එකක් තෝරගද්දී මොකද හේතුව අපි laptop එකක් work from home කරන්න විතරක් කරන්න ගන්නේ නැහැ නේ. ඉතින් අපි personal වැඩවලට සහ studies කරනවා හැම එකටම අපි අපේ laptop එක පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ laptop එකක් තෝරගද්දී ඔයා consider කරන්න ඕන criticalම point 9ක් ගැන මම අද මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක බොහොම වැදගත්. අන්තිම විනාඩි වෙනකම් මේ වීඩියෝ එක බලන්න. මොකද ඔයා laptop එකක් ගන්න ඉන්න කෙනෙක් නම් මේ points ටික අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම ඔයා වගේ තව අය මේ වගේ laptops ගන්න ඉන්නවා ඇති. යාගේ වැඩවලට ඒ නිසා හැම වෙලෙම මේ වීඩියෝ එක තව කෙනෙකුට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. ලැප්ටොප් එකක් ඔයා buy කරද්දී consider කරන්න ඕන පළවෙනිම point එක තමයි ඔයාගේ ලැප්ටොප් එකේ CPU එක. ඔයා හැම වෙලෙම try කරන්න mid range level එකේ CPU එකක් තියෙන ලැප්ටොප් එකක් ගන්න. මොකද හේතුව mid range level එකේ CPUs වලට සාමාන්‍යයෙන් multitasking කියන එක හොඳට perform කරන්න පුළුවන්. multitasking කියන්නේ ඔයාට එකම වෙලාවේ task කීපයක් perform කරගන්න පුළුවන්. ඒතකොට මේ multitasking කරන වෙලාවේදී productivity එකත් හොඳට maintain කරගන්න පුළුවන් CPUs තමයි mid range level එකේ CPUs කියන්නේ. ඉතින් examples විදිහට කිව්වොත් එහෙම Core 5 වගේ එහෙම නැත්නම් Ryzen 5 වගේ CPUs example එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයා එතනින් එහාට ගිහිල්ලා high performance අවශ්‍ය applications run කරනවා නම් laptop එක ඔයාට සිද්ධ වෙනවා සාමාන්‍යයෙන් Core i7 Ryzen 7 වගේ options වලට යන්න. නමුත් overall ගත්තාම ඔයාට mid range level එකේ Core i5 එහෙම නැත්නම් Ryzen 5 වගේ CPU එකක් හොඳටම ප්‍රමාණවත් වගේ work from home කරන ගමන් ඔයාට අනිකුත් task ටිකක් කරගෙන යන්න. ඊළඟට ඔයා බලන්න ඕනේ ඔයාගේ laptop එකේ RAM එක ගැන. සාමාන්‍යයෙන් smoothly multitasking කරන්න, ඒ කියන්නේ එකම වෙලාවේ task perform කරන්න at least ඔයාට 8GB RAM එකක් එක laptop එකක් ගන්න වෙනවා. ඉතින් ඔයා එතනින් එහාට ගිහිල්ලා large files එක ඔයාගේ laptop එක use කරනවා නම් same time ඉතින් ඔයාට සිද්ධ වෙනවා 16GB වගේ memory එකට යන්න. මොකද නැත්නම් ඔයාගේ computer එක lag වෙන්න පුළුවන් එකම අවස්ථාවේ large files එක open කරන් ඉන්න ගියම. ඉතින් හැම වෙලේම මතක තියාගන්න minimum 8GB RAM එකක් තියෙන laptop එකක් ගන්න. ඒක තමයි මේ වෙද්දි ගන්න පුළුවන් හොඳම option එක. ඊළඟට ඔයා බලන්න ඕනේ ඔයාගේ laptop එකේ storage එක ගැන. මෙතනදී ඔයාගේ choice එක වෙන්න ඕනේ at least 256GB SSD card එකක්. මොකද එතකොට තමයි ඔයාට පුළුවන් smooth fast booting ඒ කියන්නේ ඔයාගේ computer එක ඉක්මනට on වෙන එක experience කරන්න. ඒ වගේම ඔයා store කරලා තියෙන files smoothly access කරන්න.
ඉතින් ඔයා මෙතනින් එහාට ගිහිල්ලා large files store කරලා ඒවා simultaneously open කරන. ඒ කියන්නේ එකම වෙලාවෙ large files open කරලා වැඩ කරනවා නම් ඔයාලට සිද්ධ වෙනවා 512GB එතනින් එහා 6 capacity එකට ඔයාගේ storage එක change කරන්න. මොකද ඔයා පොඩි storage capacity එකක් තියාගෙන, ඒ කියන්නේ 256GB වගේ storage capacity එකක් තියාගෙන ඒකේ large files store කරලා එකම වෙලාවෙ ඕපන් කරලා වැඩ කරන්න ගියොත් ලැප්ටොප් එක ස්ටක් වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට හරියට වගේ වැඩ ටික කරගන්න බැරි වෙන නිසා හැම වෙලෙම ඔයාගේ ටාස්ක් වලට ගැළපෙන ස්ටෝරේජ් එක තෝරගන්න මතක තියාගන්න. මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි at least ඔයාගේ ලැප්ටොප් එකේ 256GB SSD කාඩ් එකක්වත් තියෙන්න අවශ්‍යයි. ඊළඟට ඔයා බලන්න ඔයාගේ ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක ගැන. ඉතින් හැම වෙලේම ඔයා at least full HD ඩිස්ප්ලේ එකක් තියෙන ලැප්ටොප් එකක් තෝරගන්න. ඉතින් ඔයා දන්නවා හැම වෙලේම අපි කියන්නේ යූසර් අපි ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එකත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් අපි හැම වෙලේම ඩිස්ප්ලේ එක බලාගෙන ඉන්නේ. ඒ නිසා හැම වෙලේම අපිට අවශ්‍යයි ගොඩක් හොඳ visuals අපේ හැට දිනනවා නම් හොඳයි. අපිට ස්මූත්ලි වැඩ කරන්න visuals එච්චර හොඳ නැත්නම් අපිට පොඩක් අමාරු එක දිගට වැඩ කරද්දී. ඒ නිසා හැම වෙලේම at least full HD ඩිස්ප්ලේ එකක් තියෙන ලැප්ටොප් එකක් තෝරගන්න. ඉතින් ස්පෙෂල් කේසස් වලදී ඒ කියන්නේ ග්‍රැෆික් ඩිසයින් එක වීඩියෝ එඩිටින් වගේ කරද්දී වාට පුළුවන් IPS පැනල්ස් වලට යන්න. ඉතින් මේක හැමෝටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඕවරෝල් වා full HD ඩිස්ප්ලේ එකක් තියෙන ලැප්ටොප් එකක් තෝරා ගැනීම ප්‍රමාණවත්. ඊළඟට අපි කතා කරමු ලැප්ටොප් එකේ බැටරි ලයිෆ් එක ගැන. ඉතින් ඔය ලැප්ටොප් එක තෝරගද්දී at least 8 hour බැටරි ලයිෆ් එකක් තියෙන ලැප්ටොප් එකක්වත් තෝරගන්නවා නම් හොඳයි. මොකද හේතුව හැම වෙලේම ඔයාලට සැරින් සැරේ ඔයාගේ මොකක් හරි වැඩක් කර ඉන්න වෙලාවටත් මේක charge කරන්න උනොත් එimhe ඔයාලට ටිකක් distract වෙනවා ඔයාගේ වැඩේ. ඉතින් ඒ නිසා හැම වෙලේම at least 8 hours battery life එකක් තියෙන laptop එකක් තෝරගන්න. දැන් නම් සමහර models වලට 18 hours වෙනකන් තියෙනවා battery life එක. ඒ නිසා හැම වෙලේම පොඩ්ඩක් search කරලා බලන්න battery life එක ටිකක් වැඩි වෙන තරමට ඔයාගේ task ටික කරගන්න පුළුවන් battery life එක ගැන හිතන්නේ නැතුව. ඔයා laptop එකක් තෝරගද්දී ඊළඟට බලන ප්‍රධානම දෙයක් තමයි ඔයාගේ laptop එකේ connectivity එක. connectivity කියන්නේ ඔයාගේ laptop එකේ මොන ports ද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයාගේ laptop එකට මොන cables මොන devices ද සම්බන්ධ කරන්න පුළුවන් කියන එක. ඔයා දන්නවා සමහර laptop models තියෙනවා ඒවයි RJ45 port එක. එහෙම නැත්නම් network port එකක් නැහැ. ඉතින් RJ45 port එකක් නැති network port එකක් නැති laptop එකක් ඔයා ගත්තොත් ඔයාට සිද්ධ වෙනවා Wi-Fi through විතරක් ඔයාගේ laptop එක internet එකට connect කරන්න. ඉතින් Wi-Fi through internet එකට laptop එකක් connect කරනවා කියන්නේම device එකක් Wi-Fi through විතරක් connect කරනවා කියන්නේම connections issues ගොඩාක් ඇති වෙන්න පුළුවන් ඔයා වැඩ කරද්දී. ඉතින් ඔයා work from home කරනවා නම් ඔයාගේ laptop එක through internet connection issues ඇති වෙනවා කියන්නේම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන වැඩක්. ඉතින් මේ වගේ connectivity එක හරියට නැති වුණාම ඔයාට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඔයා ඉස්සරහට වැඩ කරන් යද්දී. ඒ නිසා laptop එක ගන්න කලින් connectivity එක ඔයාට අවශ්‍ය වෙන විදිහට තියෙනවද කියලා check කරලා බලලා confirm කරගෙන laptop එක ගන්න. ඒතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ connectivity එක පැත්තේ. ඊළඟට ඔයා බලන්න ඕනේ ඔයාගේ laptop එක portable ද කියලා. ඇත්තටම ඉතින් ලැප්ටොප් එකක් පෝටබල් තමයි ඔයාට අරන් යන්න පුළුවන්. මම මෙතනදී මීන් කරන්නේ සාමාන්‍යයෙන් සමහර ලැප්ටොප්ස් තියෙනවා ඒවා weight එක හරියම වැඩි. මොකද ඒවා high end laptops, ඒ කියන්නේ high performance තියෙන laptops. ඒකට ඒකේ තියෙන components වෙනස්. එතකොට ඔයාට ඉන්නේ weight එක වැඩි. ඒකට ඔයාට portable විදිහේ laptop එකක් use කරන්න හිතන් ඉන්නවනේ ඒක චුට්ටක් අමාරුයි. මොකද තනින් තැනට අරන් යන්න ගියාම ඔයාට ලොකු effort එකක් මේකට දාන්න වෙනවා. ඒ නිසා portable විදිහේ laptop එකක් use කරනවා නම් ඔයා චුට්ටක් ඔයාගේ laptop එකේ compact size එක සහ ඒකේ weight එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද හේතුව ඔයාට weight එක අඩු laptop එක නැත්නම් compact size එක weight එක අඩු laptops තමයි ප්‍රශ්නයක් නැතුව ඔයාට අරන් යන්න පුළුවන් වෙන්නේ. weight එක වැඩි laptops පොඩ්ඩක් අපහසුයි ඔයාට portably use කරන්න. final point එක තමයි ඔයාගේ operating system එක. ඔයාගේ laptop එකේ operating system එක. ඉතින් ඔයා හැම වෙලේම laptop එකක් තෝරගද්දී ඔයාට comfortable operating system එකක් laptop එකක් තෝරගන්න. ඒකට තමයි ඔයාගේ වැඩ ටික smoothly laptop එකත් එක්ක continuously කරගෙන යන්න පුළුවන්. ඔයාට OS එක uncomfortable නම් ඔයාට ඒ කියන්නේ laptop එක ගත්ත වෙලාවේ නම් laptop එකට set වෙච්ච වෙලාවේ ඉඳන් වැඩ ටික කරගෙන පොඩ්ඩක් අමාරු වෙන නිසා ඔයා හැම වෙලේම බලන්න ඔයාට comfortable operating system එක මොකක්ද කියලා. ඒකත් එක්ක ඔයාගේ වැඩ ටික continue කරන් යන්න. ඒ නිසා පොඩ්ඩක් research කරලා බලන්න මොන operating systems හොඳ මොන operating systems ද මොන modules එක්කද මේ operating systems එන්නේ. නිසා චුට්ටක් research කරලා බලන්න ඔයා laptop එක තෝරගන්න කලින්. මොකද හේතුව ඔයා finally ඔයාගේ laptop එකේ ඔයා වැඩ කරන්නේ ඔයාගේ operating system එකත් එක්ක. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ඇති කියලා ඔයා laptop එකක් buy කරනවා නම් මොන points ද critically consider කරන්න ඕනේ කියන එක ගැන. ඔයා අපි channel එකට අලුත් කෙනෙක් නම් මේ channel එකේ වෙන්නේ ඔයාගේ career growth එකට අවශ්‍ය වෙන IT knowledge එක ලබා දෙන එක. ඉතින් ඔයා
channel එක අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න සහ අපේ notification bell icon එක click කරන්න. අපේ social media එකත් ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන උඩ වීඩියෝ එකක් තියෙනවා. ඔයා systems එක නම් වැඩ කරන්නේ මේ systems වල errors ආව මේව handle කරන්න කොහොමද කියන එක ගැන සහ මේ පහලින් වීඩියෝ එකක් තියෙනවා. ඔයා computer එක restart කරන්නේ නොදැනුවත්ව නම් ඇයි ඒවා computer එක restart කරන්නේ සහ computer restart එකෙන් ඔයාගේ computer මොනවද හම්බෙන්නේ කියන එක ගැන කරපු වීඩියෝ එකක්. ඉතින් ඔය videos දෙකම බලන්න. channel එක subscribe කරන්න social media එක එකතු වෙන්න ඊළඟ වීඩියෝ එකෙන් අපිට හම්බ වෙමු.